My brother, what case? තාත්තා ගැව්ව බව විභාග ලකුණු මදි කියලා. ඕකද ප්‍රශ්නේ. It's okay bro. exam easy නේ. මේ උඹ ඕදින් නැති ඉංග්‍රීසි කියවන්න නැතුව හිටපන්. හොදේ. මල පැන්දෙන් වෙලා. ඕඩිය නැති ඒවා. බ්‍රෝ මේ ඉංග්‍රීසි ඕඩිය තියෙන ඉංග්‍රීසි අකුරු 64 මම දන්නවා හරි. බයි ටෝක් දෙන්න එපා. උඹනේ ඉංග්‍රීසියද ඇදිවෙනේ. අකුරු 64. හරි. දැන් මේ වල්පල් ටෝක් කරන්නේ නැහනේ. ඔබ කියපන්කෝ ඔබේ මොනවද වැඩිපුරම ඉංග්‍රීසිද මොකද්ද වැඩිපුරම අඩු ලකුණු? මොකද්ද නෙමේ ඉංග්‍රීසි වල තමයි ලකුණු අඩු. අම්මට ඉතින් ඉංග්‍රීසිද? ඉංග්‍රීසි නම් බයෙන් එපා බ්‍රෝ. නේද වැඩා. ඔබට කියලා දෙන්න ඉංග්‍රීසි තාත්තව කොර වෙන්න. මෙන්න වැන්දා. උඹේ ඉංග්‍රීසි නම් එපා උදේ. මෙන්න වැන්දි තමයි. උඹෝ එපා. එහෙම කියන්න එපා බ්‍රෝ. ඔබ මන් තියෙන ඉංග්‍රීසි ටෝක් ටික තාත්තා ගාව කියලා දැම්මනම් ඔබට තාත්තව කොර කරලා තාත්තා බම්බුවෙන් පැනලා පිට උන නම්බුව දෙන්න යාරි. ඒක මතක තියාගන්න. එහෙම ටෝක් එකක් දැම්ම තරියයිද මං තාත්තා ඉස්සර? මොනාද කියවන්නේ බ්‍රෝ? එකෙන්ම හරියනවා. ඇයි ගොඩ යන්න හරියන්නේ ගොඩ යන්න. ඔබ නොදන්න ඉංග්‍රීසි නම් ඕනේ නැහැ. ඔබ දන්න ඉංග්‍රීසි ටිකක් කියලා දීපන්කෝ. ඒ ඇති. අය බය වෙන්න එපා බ්‍රෝ. ඔබ ගොඩ දාන එකෙත් හරි ඉන්න බලපන්කෝ. අද තාත්තා එද්දි ඔබ ගොඩ දාලා දෙන්නම්. කියලා දෙන්න මොකද මුටි කියලා දීපන් බං. දැන් තාත්තන් මගේ නෙමෙයි ඇති. අර කලබල වෙන්න එපා මං කියන එක හොඳට වුන්කන් දීලා හොඳට ආගනි හෙඩ් එකට දාගනින් හරි. හරි. මුලින්ම තාත්තා ඉස්සරහට ඵලයක්. දීලා තාත්තට ස්ටොප් කියලා තාත්තව නවත්තපන් ඉස්සෙල්ලම. හරි. තාත්තා නවත්තලා තාත්තට මම මේ දෙන ටෝක් එක දීපන් හරි. ඔබ මුලින්ම තාත්තා ඉස්සරහට ගිහිල්ලා my dad no case my heart sweetheart කියලා අන්තිමට දීපන් මෙන්න මේ ටෝක් එක. හරි මේක තමයි වැදගත්ම ටෝක් එක. මේකෙන් තමයි තාත්තා කොර වෙන්නේ. හරි. ඔබ කියපන් plucking me. මොකද plucking me කියපන්. ඉවරයි. එන ඔන්න මං කියනවා හරිද බලපන් ඈ. my dad no case my heart sweetheart. ඔන්න අන්තිම වචන දෙම් වචනේ fucking me. හරිනේ. ස්තුතියකෝ. ඔබ plucking me කියලා කිව්වොත් උඹව තාත්තා දෙකන්නවල ගහයි බටයක් අස්සේ. plucking me නෙමෙයිකෝ plucking me. මාවත් එක්ක කනවා. හරි ඉතින් පොඩි මිස්ටේක් එකක් වුණා. උයුයි තාත්තේ නෝයි. කොහොමද? හරි තාත්තෙනවා. මං කියලා දුන්න විදිහට වැඩේ කරපන්. මාව නම් මාට්ටු කරන්න එපා. නා ගන්නත් එපා වැඩේ. ඔන්න මං ගියා. තාත්තට වැඩේ කොහමද එලට දීපන් කොර වෙන්න ණය වෙන්න. ස්ටොප්. මොකද යකෝ? බත් එක කතාවක් නැහැ මගේ. දැන් ඉගෙන ගන්නෙත් කාලා කන්නියා. my dad no case my heart sweetheart fucking me. ඔබ දැන් ඒකෙන් දෙන්නේ. ඔබ දැන් මට ඉංග්‍රීසියෙන් කුමාරෙන් බනින්නේ නේ. ඔබ ඒකෙන් එන්නේ නේ. ඉංග්‍රීසි ටෝක් නේ. ඇයි ගන්නේ උදේ කියුවා. අහන්නේ. යකෝ තොපිට ඕමරි ගහලා නැවැත්තුවේ බදු පුතා ඉන්න. යකෝ හාල මිනිස්සුන්ට වුණොත් මොකද හිතන්නේ? යකෝ අපිවත් දන්නේ නැහැ ওই වචන. ඔය කාලේ. අකින් අපි ওই දවස්වල කෝම් පිට්ටු ගැහුවේ. උඹ මට ඉනාවෙන්න දෙන්නම් උඹට වැඩිද.
තාත්තා අයියා තමයි තාත්තා කියලා දුන්නේ තාත්තාව මට ඒක කියන්නේ කියලා අයියා තමයි කියලා දුන්නේ. දැන් අයියයි මල්ලෙකුයි තුල හස්තවාදී ප්‍රහාර එල්ල කරන ඕනේ මට. මට දෙන්න. මට නෑ තාත්තේ මම ඌවත් නෑ. මම විදෝස් මිනිස්සේ මම යන මොකුත් කියලා දුන්නේ නෑ. මම ඌවත් නෑ.